හෙලෝ ඉතින් මැනික් බ්‍රෝ YouTube චැනල් එකත් එක්ක එකතු වෙන හැමෝටම ආයිබෝවන්. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ජාගුම් මැණික් වර්ගයක් ගැන. ඉතින් මෙන්න මේ ජාගුම් මැණික් වර්ගයට රත්නපුරේ හරිම ප්‍රසිද්ධ නමක් තියෙනවා. ඉතින් ඒ තමයි තෝරමල්ලි කියන ජෙම්ස්ටෝන් එක. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ තෝරමල්ලි කියන ජෙම්ස්ටෝන් එක ගැන. ඉතින් අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රීම් සර්කන් කියලා. ඉතින් ග්‍රීම් සර්කන් කියන්නේ කොළ පාටට හුරු මැණික් කලක් නිසා. ඉතින් මේ මැණික් කල හරිම ලස්සන කලයකින් හම්බ වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව තුල බහුල වශයෙන්ම හම්බ වෙන්නේ ග්‍රීම් සර්කන් වර්ග වලින්. ඉතින් මේ වර්ග විතරක් නෙමෙයි ග්‍රීම් සර්කන් කහ පාට එකත් අපිට දක්නට ලැබෙනවා. ඉතින් ඒ අතරේ කොළ පාට එකත් අපිට දක්නට ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ කොළ පාට ග්‍රීම් සර්කන් එක. ඉතින් මේ කල ගැන තවත් ඉස්සරහට කතා කරනවා නම් මේ ග්‍රීම් සර්කන් වල සාමාන්‍යයෙන් ජෙම් ආගට් වල තියෙනවා උෂ්ණත්වයට භාජනය කරලා වර්ණය ගත්ත ගල්. ඒ වගේම උෂ්ණත්වයට භාජනය නොකර ස්වභාවික වර්ණයෙන් තියෙන ගලුත්. ඉතින් මේ ගල උෂ්ණත්වයකට භාජනය කළා හරිම ලේසියෙන් කලයක් ගන්න පුළුවන් ගලක්. ඒ කියන්නේ මේක කළු පාටට භාජනය වෙච්ච ගල් හම්බ වෙනවා බහුල වශයෙන්. ඒ කියන්නේ තෝරමල්ලි කළු පාට වෙච්ච ඒවා හම්බ වෙනවා. අන්න ඒවා උෂ්ණත්වයට භාජනය කරලා අපිට කොළ පාට කරගැනීමේ හැකියාව තියෙනවා මේ ග්‍රීන් සර්කන් කියන කල. ඉතින් මේක ජාගුන් මැණික් වර්ගයක් සිංහල භාෂාවෙන් අපි කියනවා නම්. ඉතින් මේ මැණික් වර්ගයේ ජෙම් ආගට් එක අපිට විකුණ ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් මේ මැණික් වලට ජෙම් ආගට් එකක මිලක් තියෙනවා. හැබැයි ලොකු මිලක් නැහැ. මේක ඔයා මිලදී ගන්නවා නම් ලොකු මිලකට මිලදී ගන්න එපා. මොකද මේකට අධික මිලක් යන මැණික් කලක් නොවන නිසා. ඉතින් ඒ කියන්නේ මේ කලක් මිලදී ගත්තට ලොකු මුදලකට අපිට විකිණීමට හැකියාවක් නැහැ. හේතුව කියන්නේ පුංචි මිලකට තමයි මේ යන්නේ. ඉතින් චුට්ටක් ගෝමේ දොරට චුට්ටක් වැඩියෙන් තමයි මිල යන්නේ මේවයි. ඉතින් මේවා මිලදී ගන්නකොට තව සැලකිලිමත් යුතු කරුණු ටිකකුත් තියෙනවා. ඉතින් මේ කල් වල තියෙන පළදු දෝෂ අපිට පේන්නේ නැහැ. හරිම අමාරුයි මේකේ තියෙන පළදු දෝෂ බලා ගන්න. පළදු දෝෂ පේන්නේ නැති ගලක් තමයි. ඉතින් ඔයා මේ ගල් තෝරනකොට ඔයා දක්ෂ වෙන්න ඕනි කොළ පාට ගල්ම තෝරගන්න. කියන්නේ අඳුරු වර්ණේ නැතුව තනිකර කොළ පාටම තියෙන ගල් තමයි මේකේ තෝරගන්නම ඕනි. එතකොට තමයි ජෙම්ස්ටෝන් එක සාර්ථක වෙන්නේ. ඉතින් නැතුව අඳුරු වර්ණයෙන් තියෙන ගල් කවදාවත් තෝරගන්න එපා මේ සර්කන් ග්‍රීම් සර්කන් වල. ඉතින් මොකද ග්‍රීම් සර්කන් වල කලයක තියෙන ගල් වලට තමයි ඉතින් කලයක හදන්න පුළුවන්. ඒ වුණාට ස්වභාවිකම කලයක තියෙන තෝරගන්න ලොකු මිල අධික මිලකට මිලදී ගන්න එපා. මේවා අධික මිලකට මිලදී ගත්තට මේවා අපිට ජෙම් ආගට් එක විකුණන්න බෑ ඒ මිලට. ඉතින් ඒ නිසා එහෙම මිලදී ගන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්.